සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ වැස්ස කාලේ කොහොමද දරලිපේ පොල් කුඩු වේලගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ගෙවත්තේ තියෙන හනසු පොල් කොළ එහෙම දාලා ඔයාගේ දරලිප මුලින්ම පත්තු කරගන්න ඕනේ. මොකද පොල් කුඩු වේලගද්දි ගොඩක් වෙලා ඔයාගේ දරලිප පත්තු වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ගෙදර තියෙන පරණ සාස්පානක් හරි පරණ පිදිච්ච මැටි භාජනයක් හරි අරගෙන ඒකට වැලි තට්ටුවක් අතුරලා අඩිය වැහෙන්න ඊට පස්සේ මැටර් සයිස් වගේ ගල් කැට ගල් කැට යම් ප්‍රමාණයක් අරගෙන ඔයා මේකේ අඩිය අතුරන්න ඕනේ. දැන් ඔයා මේ විදිහට වැලි ගල් අතුරපු සාස්පාන ලිපෙන් තියාගන්න. ඉතින් ඒ සාස්පානට හරියන විදිහේ සාස්පාන් පියනක් තියාගෙන පොඩි වෙලාවක් රත් වෙන්න තියන්න. ඒ සාස්පාන් පියන ටිකක් රත් වුණාට පස්සේ ඔයා ටිකෙන් ටික මේ විදිහට පොල් කුඩු ටික අතුර ගන්න ඕනේ. මොකද ඔක්කොම එකපාර දාන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ටිකක් වේලෙනවා අඩුයි. ඒ නිසා ඔයා හොඳට තුනී කරගන්න ඕනේ. මේ විදිහට පොල් කුඩු වේලගද්දී ඔයාට දැන් හිතෙන්න පුළුවන් මගේ ලිපේ ගින්දර වැඩිනේ එහෙම කියලා. හැබැයි මම ඔයාට මුලිනුත් මතක් කරා සාමාන්‍ය මේ විදිහට පොල් කුඩු වේලගද්දී දර ලිපේ සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාට ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. පොල් කුඩු පිච්චෙයි එහෙම කියලා. ඔයාට මේ දර ලිප ඉක්මනට නිමෙයි වගේ කියලා හිතෙනවා නම් ඔයා මේ විදිහට වටේට පොල් එලිත් දාගන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මගේ දර ලිපේ මේ සාස්පාන් පියනේ හොඳට පොල් කුඩු තුනී කරලා තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට විනාඩි 20ක් විතර දර ලිපේ ඔයාගේ පොල් කුඩු ටික වේල ගන්න. පොල් කුඩු ටික වේලෙනකොට හොඳට ඇත්තටම බර නැති හොඳ මේ සිනිඳු ගතියක් ඔයාගේ අතට දැනෙනවා. ඔයාට අතින් වගේ තුනී කරන්න අමාරුයි නම් මේ විදිහට පොල් කටු හැන්දක් ගන්න. එතකොට හැන්ද රත් වෙන්නෙත් නැහැ. ඔයාගේ අත පිච්චෙන්නෙත් නැහැ ඇත්තටම. මේ විදිහට ඔයා දර ලිපේ විනාඩි 20ක් විතර කාලයක් හොඳට පොල් කුඩු ටික වේල ගන්න ඕනේ. ඔයාට දකින්න පුළුවන් මගේ දර ලිපේ තාමත් හොඳට ගින්දර ඇවිලෙනවා. ඊට පස්සේ පොල් කුඩු ටික හොඳට නිමෙන්න ඇරුණට පස්සේ ඔයා මේ විදිහට භාජනයකට දාගන්න. ගොඩක් ලිප ළඟින් තියන්න එපා. භාජනයේ ගොඩක් රත් වුණාම උණු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා කරන්න ඕනේ හොඳට නිමුණට පස්සේ පොල් කුඩු ටික ඔයාගේ භාජනයකට දාගන්න. ඉතින් මේ විදිහට පොල් කුඩු වේලගද්දී ඇත්තටම සත්තු කන්නෙත් නැහැ. හරිම පිරිසිදුවට ඔයාට පොල් කුඩු තෙල් කියලා නැහැ. ඇත්තටම ඔයාට තෙල් ලබා ගන්න පුළුවන්. මතක් කරන්න ඕනේ ඔයා මේ විදිහට පොල් කුඩු වේලද්දී ඒකට ඔයාට දකින්න පුළුවන් දැන් මගේ මේ වීඩියෝ එකේ තියෙනවා පොල් කෑලි ටිකකුත් දාගන්න ඒකට. එතකොට හිඳිද්දි ගොඩක් ලේසියි. මේ තියෙන්නේ මම මේ විදිහට වේලගත්ත පොල් කුඩු වලින් හිඳගත්ත පොල් තෙල්. මේක වෑංජන වලට දාපුවම ඇත්තටම හරිම සුවඳයි, හරිම රසයි, කිසිම අමිරහක් නැහැ. ඒ වගේම හරිම පිරිසිදුයි. ඔයා try කරලා බලන්න.